අනේ මේ මොකද? ඇයි මොකද මහේෂ්? ඔයා හීනයක්වත් දැක්කද? නෑ බින්දයා, ඔයාට පේන්නේ නැද්ද? දැන් හොඳටම වහිනවා. මං දැම්මම මගේ ගොවිපලට යන්න ඕනේ. මම ගොවිපලේ වතුර බෑලා යන්න කානුවක් කැපුවේ නෑ. මට ඒක අමතක වුණා. මම එහෙම නොකළොත් මගේ මුළු වගාවම වතුරට යට වෙයි. එහෙම වුණොත් මගේ වගාවෙන් පළදාව ගන්න කලින් මේක විනාශ වෙලා යයි. අනේ පරිස්සමෙන් මහේෂ්. එළිය හොඳටම අකුණුත් ගහනවා. ඉතින් මහේෂ් තමන්ගේ උදැල්ලත් අරගෙන තමන්ගේ ගොවිපලට යන්න පිටත් වුණා. මේ වැස්ස නම් ගොඩක් තදයි වගේ. මට ඉක්මනටම කානුව කපන්න වෙනවා. ගොඩක් හයියෙන් වැහැපු හින්දා ඒ වැඩේ එච්චර ලේසි වුණේ නෑ. කොහොම වුණත් මහේෂ්ට අවසානයේ පුළුවන් වුණා තමන්ගේ ගොවි බිමේ එකතු වෙලා තිබ්බ වතුර ටික බැහැලා යන්න කානුවක් කපා ගන්න. දෙවියන්ට පින් සිද්ධ වෙන්න මම හරිම වෙලාවේ තමයි ඇහැරුනේ. නැත්තම් මගේ වගාව අද විනාශ වෙනවා. මෙහෙම හිතපු මහේෂ් ආපහු ගෙදර ගියා. අනේ මහේෂ්, ඔයාගේ ඇඳුම හොඳටම තෙතයි. අනේ මේ නිකම්ම නිකම් වැහි වතුර විතරයි. හැමදාම මගේ ඇඳුම් දහදියෙන් තෙත් වෙනකම්ම වැඩ කරන මට මේක එච්චර දෙයක් නෙවෙයි. ඊට පස්සේ මේ දෙන්න ආපහු නිදා ගන්න ගියා. රජතුමනි, දැන් මෙන්න මේ පුංචි බීජයට විතරයි පුළුවන් දේවියගේ ජීවිතේ බේරගන්න. වෙදතුමනි, මම ඔබට කිව්වේ රජිනගේ ලෙඩේ සුව වෙන්න බෙහෙතක් දෙන්න කියලා. ඒත් ඔබ මේ බීජයක් දීලා මොකක්ද අපිට කියන්නේ? මේ බීජය පැල කරලා හම්බෙන ගහෙන් ලබා ගන්න පළතුරෙන් තමයි අපිට දේවියව හොඳ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඇයි ඔබ අපිට පළතුරු ලබා දෙන්නේ නැත්තේ? ඇයි මොකටද මේ බීජයක් දෙන්නේ? රජතුමනි, ඔය බීජය ඕනෑම ඉඩමක වගා කරන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඕකෙන් ශාකයක් හටගන්නේ නෑ. වෙදතුමනි, ඔබ අපිට මේ මොකද්ද කියන්න හදන්නේ? පොඩ්ඩක් පැහැදිලිව අපිට මේ දේ කියන්න. රජතුමනි, මං කලින් කිව්වා වගේ මේ බීජයෙන් හම්බෙන ගහේ පළතුරෙන් තමයි අපිට දේවියව හොඳ කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ බීජය වගා කරන එක නම් එච්චර ලේසි නෑ. රජතුමනි, මේ බීජය ඕනෑම ඉඩමක වගා කරන්න බෑ. මේ බීජය වගා කරන්න ඕනේ බොහෝම අවංක, ගුණ යහපත්, කිසිම කෙනෙක්ට කරදරයක් කරන්නේ නැති බොහෝම හොඳ ගොවියෙක්ගේ ඉඩමකයි. ඒ පැලේට ඒ ගොවියගේ අතින්ම සාත්තු කරලා ඒ පැලේ පළදරන ගහක් වුණාට පස්සේ ඒ ලැබෙන පළතුරු වලින් අපිට දේවියව හොඳ කරගන්න පුළුවන්. මම හිතනවා රජතුමනි, ඔබට මේ කාරණාව පැහැදිලි වෙන්න ඇති කියලා. ඔබට දැම්ම ඒ වගේ ගොවියෙක්ව හොයන්න පටන් ගන්න වෙනවා. මොකද අපිට තියෙන ඊටම අඩු කාලයක්. මහඇමති, ඔයා මේ ගැන මොකද්ද හිතන්නේ? රජතුමනි, මේ වැඩේ නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද අපි ඕනෑම ගොවියෙක්ගෙන් ඇහුවොත් ඒ ගොවිය අවංකද, ඒ වගේම ගුණ යහපත්ද කියලා ඒ ගොවියා කියයි "ඔව් මම අවංකයි, මම ගුණ යහපත්" කියලා. හැබැයි ඇත්තටම අවංක ගුණ යහපත් ගොවියෙක්ව හොයාගන්න එක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. එහෙම කියලා බෑ මහඇමති. මේක මගේ රජිනගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ හින්දා ඕගොල්ලෝ දැම්ම ඒ වගේ ගොවියෙක්ව හොයන්න පටන් ගන්න ඕනේ. මේ වෙලාවේ මහේෂ් තමන්ගේ ගොවිපලට යන ගමන හිටියේ. මහේෂ්, කොහෙද ඔයා මේ හදිස්සියෙන් යන්නේ? කළුමුදලාලි මහත්තයා, මම මේ මගේ ගොවිපලට යන ගමන්. ගොවිපලට නේද? මහේෂ්ට මතකද මම අන්තිමට හම්බෙච්ච වෙලාවේදී කියපු දේ? ඔව් කළුමුදලාලි මහත්තයෝ, මට හොඳට මතකයි ඔයා කියපු දේ. හැබැයි මට මගේ ඉඩම විකුණන්න නම් බෑ.
අයියෝ මහේෂ් මංවට හොඳ ගානක් ගෙවන්නම්කෝ ඕක මට විකුණලා දාන්නකෝ. මුදලාලි මහත්තයෝ මං කලින්ම කිව්වා වගේ මට මේ ඉඩම විකුණන්න නම් ඕනේ නැහැ. ඒක තමයි මගේ අවසාන තීරණය. මෙහෙම කියපු මහේෂ් තමන්ගේ ගොවිපළට ගියා. හැබැයි ඉතින් මේ කියපු දේ හින්දා කළු මුදලාලි තරහෙන් පුපුර තමා හිටියේ. අම්මෝ ඇති යන්තම් හොඳ වෙලාවට මම ඊයේ වතුර බහැලා යන්න කානුවක් කැපුවේ. නැත්තම් මගේ මුළු වගාම විනාශ වෙනවා. මෙන්න මේ අතරේ කළු මුදලාලි තමන්ගේ සහායකයාත් එක්ක මහේෂ්ගේ ගොවිපළ ළඟට ආවා. මේ මහේෂ්ගේ ගොවිපළ නම් හරිම සරුසාරයි. මං කොහොම හරි මේ ගොවිපළ මගේ අතට ගන්න ඕනේ. හැබැයි මේ මහේෂ්ගේ පුදුම මුරණ්ඩුකමක් තියෙන්නේ. මං ඒකටත් හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ඊට පස්සේ දින ගණනාවක් ගත වුණා. මහේෂ්ගේ ඉඩමාවට තිබ්බ හැම ගොවි භූමියකම වගේ ඒ භෝග හොඳින් සරුසාරව වැවිලා තිබුණා. හැබැයි මහේෂ්ගේ ඉඩම විතරක් කිසිම භෝගයක් හටගත්තේ නැහැ. අනේ ඇයි දෙවියනේ මෙහෙම වෙන්නේ? මම මේ ඉඩමේ වගා කරන්න කොච්චර මහන්සි වුණාද? ඒ තවම එකම එක භෝගයක්වත් හරියට වැවුන්නේ නැහනේ. ඇයි මහේෂ් මොකද දුකින් වගේ? ඔයා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? නෑ බින්දියා මගේ ගොවිපළේ තාම එක භෝගයක්වත් හරියට වැවුන්නේ නැහනේ. වටේ පිටේ හැම ඉඩමකම හොඳට භෝග වැවිලා තියෙනවා. ඒත් මගේ ඉඩම විතරක් කිසිම භෝගයක් හරියට හටගන්නේ නැහැ. ඔයා කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. මං හිතන්නේ මේ සැරේ ඔයාගේ භෝග වෙන්න තව ටික කාලයක් ඕන වෙන්නේ නැති. ඔය විදිහට තවත් ටික කාලයක් ගත වුණා. ඒත් මහේෂ්ගේ ඉඩමේ විතරක් කිසිම භෝගයක් හටගත්තේ නැහැ. ඒ හින්දම මහේෂ් මුළු දවසම ගත කරේ හරිම දුකෙන්. ඔන්න එක දවසක් කළු මුදලාලි මහේෂ් ළඟ ගෙදර ආවා. ඔහෝ කොහමද මහේෂ්? කළු මුදලාලි ඔයා මොකද මෙහෙ කරන්නේ? මහේෂ් ඔයාගේ ඉඩමේ කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ඒකේ හරියට භෝග හටගත්තේ නැහැ නේද තාම? ඔව් කළු මුදලාලි මහත්තයෝ මටත් තේරෙන්නේ නැහැ මේ සැරේ මගේ වගාවට මොනවා වෙලාද කියලා. මහේෂ් මං ඔයාලට කලින්ම කිව්වනේ ඔය ඉඩම මට විකුණන්න කියලා. දැන් බලන්න ඔයාගේ ඉඩම පුරන් වෙලා. ඔයා ඒ වෙලාවේ මුරණ්ඩු වෙන්නේ නැතුව මට ඔය ඉඩම විකුණුවා නම් දැන් ඉතින් ඔයාට මේ කිසි ප්‍රශ්නයක් නැහනේ. දැක්කනේ ඔයාගේ මුරණ්ඩු ක්‍රමේ ප්‍රතිඵල. මේ කළු මුදලාලි මහත්තයෝ මං නිස්සද්දව හිටියා කියලා ඔයාට ඕනම දෙයක් කියන්නයි තියන්නේ. අනික මම ඒ ඉඩම ඔයාට විකුණන්නේ කොහොමද? මට වගා කරන්න කියලා තියෙන්නෙම ඒ ඉඩම විතරයි. ඇරත් මං ඒ ඉඩමේ වගා කරන්න කොච්චර මහන්සි වුණාද? ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන්නත් කලින් මම ඒ ඉඩම කොහොමද ඔයාට විකුණන්නේ? හා මහේෂ් එහෙනම් ඔයාගේ මහන්සි ප්‍රතිඵල ලැබෙනකන් ඉන්නකෝ. ඉඩම විකුණනවා නම් විතරක් මට කියන්න. නැත්තම් ඉතින් ඔය බඩගින්නේ ඉන්න එකයි ඇත්තේ. මට කාරි නෑ. මෙහෙම කියපු කළු මුදලාලි එතනින් යන්න ගියා. බින්දියා මේ මිනිස්සයා හදන්නේ මගේ අසරණකමෙන් ප්‍රයෝජන ගන්න. ඔයා කලබල වෙන්න එපා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි. දෙයියන්ට පින් සිද්ධ වෙන්න කුස්සිය පැත්තේ තව හාල් ටිකක් තියෙනවා. මං ඒ ටික උයලා ගන්නම්. බින්දියා මේ දෙන්නට කන්න කෑම ඉව්වා. හැබැයි ඉතින් ඒ උයපු කෑම කන්නවත් මහේෂ්ට පිරියක් තිබුණේ නැහැ. මහේෂ් නිදාගන්න ගියාමත් හරියට එයාට නිදාගන්න බැරි වුණා. එයා හිතන්නෙම එයාගේ වගාව ගැන. ඔන්න ඔය විදිහට දවස් ගණනාවක්ම ගත වුණා. වටේ තියෙන හැම ඉඩමකම වගේ හොඳට භෝග වැවිලා තියෙනවා. හැබැයි මගේ ඉඩම විතරක් කලින් වගේමයි. මගේ ඉඩම ඇත්තටම පුරන් වෙලා නම් මම මොකද කරන්නේ? මං කොහොමද ජීවත් වෙන්නේ? මං කොහොමද මගේ බිරිඳව ජීවත් කරන්නේ? අනේ මට මොනවත් තේරෙන්නේ නැහැ. තාම එක භෝගයක්වත් ඇවිල්ලා නැද්ද මහේෂ්? ඔව් බින්දියා දැන් නම් මගේ බලාපොරොත්තු ඔක්කොම නැති වෙලායි තියෙන්නේ. ඇත්තටම මගේ ඉඩම පුරන් වෙලා නම් මං ආයෙත් ඒ ගැන හිත හිතම ඉන්න එක හරියන්නේ නැහැ නේද?
මහේෂ් ගොඩක් වෙලාවක් කල්පනා කරලා තීරණයක් අරගත්තා. එයා එයාගේ ඉඩමේ ඔප්පුවත් අරගෙන කළු මුදලාලිව හම්බෙන්න ගියා. කළු මුදලාලි මහත්තයෝ මහේෂ් එන්න මොකක්ද කාරණාව? කළු මුදලාලි මහත්තයාට මගේ ඉඩම ගන්න ඕනලා තිබ්බ නේද? හරි. දැන් මම මගේ ඉඩම විකුණන්න ලෑස්ති. ඒක බොහොම හොඳයි. විකුණන්න. ඒ වුණාට මං ඔයාට ගෙවන්නේ කාසි 300ක් විතරයි. ඒක තමයි ඉඩමට දෙන්න පුළුවන් හොඳම ගාණ. ඔයා මේ මොනවද කියන්නේ කළු මුදලාලි මහත්තයෝ? එච්චර ලොකු ඉඩමකට කාසි 300ක් විතරද? මේකනේ මහේෂ්. මං ඔයාට මේ ගැන කියපු වෙලාවෙම ඔයා මට මේ ඉඩම විකුණුවා නම් මට ඔයාට හොඳ ගාණක් දෙන්න තිබ්බා. හැබැයි ඉතින් දැන් ඔයාගේ ඉඩම පුරන් වෙලා. ඒ හින්දා මට දෙන්න පුළුවන් කාසි 300ක් විතරයි. හැබැයි ඉතින් තීරණය ඔයාගේ අතේ. ඔයාට මේ ඉඩම විකුණන්න ඕනේ නම් කාසි 300කට මට මේ ඉඩම විකුණන්න. නැත්තම් වෙන කාට හරි විකුණ ගන්න. මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කළු මුදලාලි ඇරෙන්න මේ ගමේ මේ ඉඩම ගන්න වෙන කෙනෙක් නැහැ. මම දැන් මගේ ඉඩම විකුණුවේ නැත්තම් තව කොච්චර කාලයක් මටයි මගේ බිරිඳටයි බඩගින්න ඉන්න වෙයිද දන්නේ නැහැ. හොඳයි කළු මුදලාලි මහත්තයෝ. මං ඔයාලට මේ ඉඩම විකුණන්නම්. මේක අහපු කළු මුදලාලිට නම් හරිම සතුටුයි. එයා ඉක්මනටම ඉඩමේ ඔප්පුව මහේෂ්ගෙන් ඉල්ලගත්තා. ලියන මහත්තයා මේ මහේෂ්ට කාසි 300ක් දෙන්නකෝ. ඉතින් මහේෂ් සල්ලිත් අරගෙන ආපහු ගෙදරට යන්න ගියා. බින්දයා මං මගේ ඉඩම කාසි 300කට කළු මුදලාලි මහත්තයාට විකුණුවා. මොනවා? ඔයා එච්චර අඩු ගානකට ඉඩම විකුණුවද? කවුද මේ වෙලාවේ? ඔයාද මහේෂ් කියන්නේ? ඔව් මම තමයි මහේෂ්. ඔයාට දැන් අපිත් එක්ක එන්න වෙනවා. රජතුමාට ඔයාව හම්බ වෙන්න ඕනෙලු. මේක අහපු මහේෂ් ටිකක් කලබල වුණා. බය වෙන්න එපා මහේෂ්. ගිහිල්ලා බලන්න ඇයි රජතුමාට ඔයාව හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් මහේෂ් සෙබළුත් එක්ක රජමාලිගාවට ගියා. සරදේවා මහරජතුමනි, මේ ඉන්නේ මහේෂ්. මහේෂ්, අද ඔයා මගේ ඉස්සරහා මේ විදිහට ඉන්නේ ඔයා බොහොම අවංක, ගුණ යහපත්, ඒ වගේම හරිම හොඳ ගොවියෙක් හින්දායි. රජතුමනි, ඔබතුමාගේ අගය කිරීමට බොහෝම ස්තුතියි. මහේෂ්, මගේ රජින බොහෝම අසනීපනෝ ඉන්නේ. ඒ අසනීපය සුව කරගන්න තියෙන එකම ක්‍රමය තමයි විශේෂ ගහකින් ලබා ගන්න පළතුරක්. ඒත් අපි ගාව තියෙන්නේ ඒ ගහේ බීජයක් විතරයි. ඒ වගේම මේ බීජය පැල කරන්න පුළුවන් ඔයා වගේ අවංක ගුණ යහපත් ගොවියෙක්ගේ ඉඩමක විතරයි. ඒ වගේම ඔයා ඒ පැලේට ඔයාගේ අත් දෙකෙන්ම සාත්තු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ලොකු ගහක් වුණාම ඒකෙන් ලබා ගන්න පළතුරෙන් අපිට රජිනව හොඳ කරගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඔයාට මේක අපි වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. මේක අහපු මහේෂ්ට මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. මහේෂ්, අපි ඔයාට මේ බීජය දෙන්නම්. ඔයාට තියෙන්නේ ඒ බීජය ඔයාගේ ඉඩමේ පැල කරන එකයි. ඊට පස්සේ ඒ ගහෙන් පළතුරක් ලැබෙනකන් ඒ ගහට හොඳින් සාත්තු කරන්න. ඒ වුණාට මගේ ඉඩම පුරන් වෙලානේ. අරත් මම මගේ ඉඩම කළු මුදලාලට විකුණුවනේ. මහ ඇමති, මහේෂ්ට කාසි 1000ක් දෙන්න. මහේෂ්, ඔතන කාසි 1000ක් තියෙනවා. දැන් ඉතින් මුළු වගකීමම තියෙන්නේ ඔයාගේ අතේ. හැබැයි ඉතින් ඔයා මේ වැඩේ හරියට කරේ නැත්නම් ඔයාට දඬුවම් විඳින්න වෙයි. මේක අහපු මහේෂ් හොඳටම කලබල වුණා. ඒ හින්දා එයා රජතුමාගෙන් ඉක්මනටම බීජය ඉල්ලගෙන ආයෙ ගෙදර ආවා. මහේෂ් ගෙදර ඇවිත් සිද්ධ වෙච්ච සියලුම දේවල් ටික එයාගේ බිරිඳට කිව්වා. මහේෂ්, ඔයා රජතුමාට කිව්වේ නැද්ද ඔයා ඔයාගේ ඉඩම විකුණුවා කියලා? මේ වැඩේ හරියට කරේ නැත්තම් මට දඬුවම් දෙනවා කියලා රජතුමා කිව්වා. ඒකට මම බය වුණා. හැබැයි දැන් මට තේරෙන්නේ නැහැ මම මොනවද කරන්න ඕනේ කියලා. ඔන්න ඔය විදිහට ටික දවසක් ගත වුණා. දවසක් මහ ඇමති මහේෂ්ලගේ ගෙදර ආවා. මහේෂ්, රජතුමා මාව එව්වේ ඔයා අර බීජය පැල කරාද නැද්ද කියලා හොයලා බලන්න කියලා. මම ඔයාගේ ඉඩමට එක්කන් යන්න.
ඇයි මම ගිහිල්ලා ඉඩම මහ ඇමතිට පෙන්වන්නේ නැත්තේ? එතකොට මහ ඇමතිම දකිනවා මගේ ඉඩම පුරන් වෙලා කියලා. ඉතින් මම කියනවා මගේ ඉඩම පුරන් වෙච්ච හින්දා මං ඒක විකුණුවා කියලා. ඒ විදිහට මට පුළුවන් දඬුවම් විඳින්න නැතුව බේරෙන්න. හොඳයි මහ ඇමතිතුමනි, අපි ඉඩමට යමු. මහේෂ් එයා කළු මුදලාලිට විකුණපු එයාගේ ඉඩමට මහ ඇමතිව එක්කන් ගියා. ඉඩම ළඟට ගියාට පස්සේ මහේෂ්ට එයාගේ ඇස් අදහ ගන්න බැරි වුණා. කලින් එයා පුරන් වෙලා කියලා හිතපු ඉඩමේ දැන් හොඳට බෝග වැවිලා හරිම සරුසාරව කොළ පාටට තියෙනවා. කොහොමද මෙහෙම වෙන්නේ? ඔයා මේ මොනවද කියන්නේ මහේෂ්? ඔයා කොහෙද බීජේ පැල කරේ? මාව එතෙන්ට එක්කයි යන්න. මහ ඇමතිතුමනි, මම මේ බීජේ තාම පැල කරේ නෑ. මොනවා? ඇයි ඔයා තාම මේ බීජේ පැල කරේ නැත්තේ? ඇත්තටම මහ ඇමතිතුමනි, මේ ඉඩම මගේ තමයි. හැබැයි මං ටික කාලයකට කලින් මේ ඉඩම කළු මුදලාලිට විකුණුවා. පහුගිය මාස කීපෙම මං ගොඩක් මහන්සි වෙලා මේ ඉඩමේ වගා කටයුතු කරා. ඒත් මේ ඉඩමේ කිසිම භෝගයක් වැවුන්නේ නැහැ. ඒකයි මම මේ ඉඩම කළු මුදලාලිට විකුණුවේ. හැබැයි දැන් මේ ඉඩමේ හොඳට භෝග වැවිලා තියෙනවානේ. ඒක තමයි මහ ඇමතිතුමනි මටත් හිතා ගන්න බැරි. හැබැයි මහේෂ්, ඔයා මේ බීජය පැල කරේ නැත්තම් ඔයාට දඬුවම් ලැබෙන එක කාටවත් වළක්වන්න බැරි වෙයි. මෙහෙම කියපු මහ ඇමති එතනින් යන්න ගියා. මහේෂ් දැන් කරන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බැහැ. එයා ඉක්මනටම කළු මුදලාලිව හම්බෙන්න එයාගේ ගෙදරට ගියා. කළු මුදලාලි මහත්තයෝ, ඔයා මගේ ඉඩම පුරන් වෙලා කියලා මගේ ඉඩම හරිම අඩු ගානකට ගත්තනේ. ඒ වුණාට දැන් ඒ ඉඩම හොඳට භෝග වැවෙනවනේ. ඔව් මහේෂ්, ඔයා මට ඒ ඉඩම විකුණනකොට ඒ ඉඩම පුරන් වෙලයි තිබ්බේ. ඒ වුණාට දැන් ඒ ඉඩම හොඳට භෝග වැවෙනවා. ඒක ඉතින් මගේ වාසනාව. අනිත් එක දැන් ඒ ඉඩම මගේනේ. ඉතින් ඒ ඉඩම සිද්ධ වෙන දේවල් ඔයාට අදාළ නැහැ. ඔයාට තේරුණානේ මං කියපු දේ? එහෙනම් දැන් මෙතන යනවා යන්න. මට නම් හිතෙන්නෙම කළු මුදලාලි මාව රැවට්ටුවා කියලා. මෙහෙම හිතපු මහේෂ් කළු මුදලාලිගේ ගෙදර ජනේලයක් ගාවට ගිහිල්ලා කළු මුදලාලි කතා කරන දේවල් හොරෙන් අහගෙන හිටියා. කළු මුදලාලි මහත්තයෝ, මහේෂ්ගේ ඉඩමේ භෝග විනාශ කරේ ඔයා කියලා මහේෂ් දැනගත්තොත් මොකද වෙන්නේ? මොනවද මෝඩයෝ ඔය කියන්නේ? අට වහගන්නවා. මහේෂ්ට කවදාවත් දැනගන්න හම්බෙන්නේ නැහැ එයාගේ ඉඩමේ භෝග විනාශ කරන්න අපි බෙහෙතක් දැම්මා කියලා. අපි දාපු බෙහෙත හින්දා මහේෂ් වපුරපු හැම බීජයක්ම පණුව කාලා එයාගේ භෝග විනාශ වුණා. අනේ දෙවියනේ, එහෙනම් මං හිතපු එක ඇත්ත. කළු මුදලාලි තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ඉතින් මට රජතුමාට කියන්න බෑනේ මගේ ඉඩම පුරන් වෙච්ච හින්දා මං මගේ ඉඩම විකුණුවා කියලා. අනේ දෙවියනේ, දැන් මට දඬුවම් ලැබෙන එක කාටවත් වළක්වන්න බැරි වෙයි. පහෝදා උදේ බින්දිය නැගිටිනකොට මහේෂ් ගෙදර හිටියේ නෑ. අනේ මහේෂ්, ඔයා කොහෙද? මහේෂ් කොහෙවත් නැති හින්දා එයා ගමේ කට්ටියගෙනුත් අහලා බැලුවා. ඉතින් ඊට පස්සේ මහේෂ් අතුරුදහන් වුණා කියන ආරංචිය මුළු ගම වටේම පැතිරුණා. ඔන්න ඔය අතරේ බින්දිය අඬ කළු මුදලාලිගේ ගෙදරට ආවා. කළු මුදලාලි මහත්තයෝ, මන් දන්නවා ඔයා තමයි මහේෂ්ගේ මරණ පිටිපස්සේ ඉන්නේ. ඒයි, ඔයා මොනවද මේ කියන්නේ? මම ඇත්ත දන්නවා. ඔයා මහේෂ්ගේ වගාව විනාශ කරලා ඒ ඉඩම හරිම අඩු මුදලකට ගත්තා. ඔයා මහේෂ්ව රැවට්ටුවා. එයා ඊයේ මුළු රෑම මේ ගැන කී ඇඬුවා. මොනවද ඔයා මේ කියන්නේ? අනික මහේෂ් මැරුණේ කවද්ද? කොහොම මහේෂ්ගේ සිරුර? ගොවියෙක් මරුවට පස්සේ එයාගේ සිරුර කොහෙ තිබ්බත් එයාගේ ආත්මය එයා වගා කරපු ඉඩමෙම තියෙනවා. හොඳටම ඇති. යනවා යන්න මෙතනින් විකාර කියවන්න නැතුව. මම යන්නම් කළු මුදලාලි මහත්තයෝ. ඒත් මහේෂ්ගේ ආත්මෙන් නම් ඔයාට ගැලවීමක් නැහැ. එයා අනිවාර්යයෙන්ම ඔයාගෙන් පරිගනි. එදා රෑ කළු මුදලාලි එයාගේ ඇඳේ හොඳට සැපට නිදාගෙනයි හිටියේ. කළු මුදලාලි මහත්තයෝ, ඔයා මගේ ඉඩම මගෙන් උදුරගත්තා. මම ඔයාව යහතින් තියන්නේ. ඒ කටහඬ ඇහිලා ටික වෙලාවකින් කළු මුදලාලි ඇහැරියා. මම මේ කොහෙද ඉන්නේ? ඔන්න ඉතින් ඒත් එක්කම එතෙන්ට මහේෂ් ආවා.
මහේෂ් ඔයා කොහොමද මෙතෙන්ට ආවේ? මම මහේෂ් නෙමෙයි. මම තමයි මහේෂ්ගේ ආත්මය. මම තමයි ඔයාව මෙතෙන්ට ගෙනාවේ. මගේ ඉඩම බලෙන් අයිති කරගෙන මාව මරාගත්තේ ඔයයි කළු මුදලාලි. අනේ මහේෂ් අනේ මහේෂ් මට සමාව වෙන්න. අනේ මට සමාව වෙන්න. මම කළේ ලොකු වැරද්දක්. එහෙම කරලා විතරක් මදි. ඔහේ ගිහිල්ලා රජතුමා ඉදිරියේ පිළිගන්න ඕනේ ඔහේ කරපු වැරද්ද. හැබැයි ඔහේ එහෙම නොකළොත් නෑ මහේෂ් නෑ මං ඔයා කියපු විදිහටම කරන්නම්. හෙට උදේ වෙනකම් මට කල් දෙන්න. මං හෙට උදේම රජතුමාව හම්බෙලා මගේ වැරද්ද පිළිගන්නම්. ඒ වෙලාවේ කළු මුදලාලි නම් හොඳටම බය වුණා. ඒ හින්දාම පහෝදා උදේ පාන්දරම කළු මුදලාලි රජතුමාව හම්බ වෙන්න ගියා. සරදේවා රජතුමනි සරදේවා අනේ රජතුමනි මාව බේරගන්න. නැත්තම් ඔහු මාව මරයි. කවුද ඔහෙව මරන්නේ? අනික ඔහෙ කවුද? අනේ රජතුමනි මම තමයි කළු මුදලාලි. මම අපේ ගමේ මහේෂ් කියලා දුප්පත් අහිංසක ගොවියෙක්ව රවට්ටලා එයාගේ ඉඩම සල්ලි දීලා ගත්තා. දැන් මහේෂ් මැරිලා. ඒ වුණාට මහේෂ්ගේ ආත්මය මගේ පිටිපස්සේ පන්නනවා. ලැජ්ජ නැද්ද මිනිස්සුયો තමුන්ට? දුප්පත් අහිංසක ගොවියෙක්ව රවට්ටලා ඒ ගොවියට තිබ්බ එකම ඉඩම උදුරගෙන තියෙන්නේ. අනේ රජතුමනි මට ඕන දඬුවමක් දෙන්න. මෙන්න තියෙනවා මහේෂ්ගේ ඉඩමේ ඔප්පුව. මේක එයාගේ බිරිඳට දෙන්න. අනේ රජතුමනි මාව බේරගන්න. කළු මුදලාලි මහේෂ්ගේ ඉඩම ඔප්පුව රජතුමාට දුන්නා විතරයි පැත්තක හැංගිලා හිටපු මහේෂුයි මහේෂ්ගේ බිරිඳයි එළියට ආවා. මොනෝ මහේෂ් ඔයා පණ පිටින්? මහේෂ් හොඳින් ඉන්නවා. මහේෂ්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහේ මහේෂ්ව රැවට්ටුවා කියලා දැනගත්ත දවසේම මහේෂ් මහ ඇමතිට ඒ ඔක්කොම විස්තරය කියලා තියෙනවා. ඊට පස්සේ තමයි අපි මහේෂුයි මහේෂ්ගේ බිරිඳයි එක්ක එකතු වෙලා මේක සැලසුම් කරේ. අපි කිව්වා මහේෂ්ට භූතයෙක් වගේ රඟපාන්න කියලා. එහෙම කරලා ඔයාව බය කරලා ඔයා කරපු වැරද්ද මම ඉදිරියේ පාපොච්චාරණය කරවන්න කියලා තමයි මම මහේෂ්ට කිව්වේ. අපේ සැලැස්ම වැඩ කරා. දැන් ඔහෙට තේරෙනවා ඇතිනේ දුප්පත් අහිංසක මිනිස්සුන්ව රවට්ටන එකේ ප්‍රතිවිපාක. ආයේ ඔහෙ මේ වගේ දේවල් කරලා අහු වෙන්න එපා. අදට මං ඔහෙට සමාව දෙනවා. දැන් ඉතින් මෙතනින් පිටමං වෙලා යනවා. අනේ රජතුමනි මට සමාව වෙන්න. මම ආයේ මේ වගේ දේවල් කරන්නේ නෑ. අනේ මට සමාව වෙන්න. ඔන්න ඉතින් ඊට පස්සේ මහේෂ්ට මහේෂ්ගේ ඉඩමේ ඔප්පුව ආය වතාවක් හම්බ වුණා. මහේෂ් දැන් ඔයාට සතුටුයි නේද? ඔයාගේ ඉඩම ආය ඔයාට හම්බ වුණා. දැන් ඉක්මන් කරන්න මහේෂ්. ටක් ගාලා ගිහිල්ලා අර බීජේ පැල කරන්න. අපේ රජිනගේ සෞඛ්‍ය තත්ත්වය හරිම භයානකයි මේ වෙනකොට. ඔබතුමාට බොහොම ස්තුතියි මේ කරපු උදව්වට. මම ඉක්මනටම ගිහිල්ලා බීජේ පැල කරන්නම්. ඔබතුමා බය වෙන්න එපා. මහේෂ් ඒ බීජේ පැල කරා. ඒත් එක්කම මහේෂ් එයාගේ අතින්ම ඒ පැලයට සාතු සප්පායම් කරා. ඒ පැලේ ලොකු ගහක් බවට පත් වුණා. ඒ ගහේ තිබ්බ පළතුරු කාලා රජිනට සුව වුණා. අවසානයේ මහේෂ්ගේ තිබ්බ අවංකකම සහ ගුණයහපත්කම හින්දා මහේෂ්ට මහේෂ්ගේ ජීවිතේ වගේම රජිනගේ ජීවිතෙත් බේරගන්න පුළුවන් වුණා.